Hi guys. ඉතින් අපි දැන් කලින් වීඩියෝ එකක කතා කරා කොහොමද මේ MAC address එකක් Python script එකකින් change කරගන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේක තමයි අපි කලින් වීඩියෝ එකේදී කිව්වේ. මෙන්න මේ වගේ Python script එකකින් කොහොමද change කරගන්න කියන එක ගැන අපි කතා කරා. එතකොට ඒකෙදි අපිට මේ MAC address එක manually ඒ කියන්නේ අපිට ඕන MAC address එකක් change කරගන්න විදිහට කියන්නේ අපිට අවශ්‍ය MAC address එක change කරගන්න ඕන විදිහට input එකක් දීලා හදාගන්න බැරි වුණා. ඒක අපි එහෙම කතා කරේ නැහැ. හරි. දැන් මේ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද යූසර් කෙනෙක්ට ඉන්පුට් එකක් දීලා මෙන්න මේ Tamanට කැමති MAC address එක මේකට ඉන්පුට් කරගන්න පුළුවන් වෙන විදිහට මේක හදාගන්න කියලා ඒ වගේ මේක ඩෙවලොප් කරගන්න කියලා. හරි. අපි දැන් අර කලින් ලොකේෂන් එකේ ඉන්නේ. ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ. ඒකම තමයි යූස් කරන්නේ. අපි දැනට මෙන්න මේක අයින් කරලා දාමු. මේක අයින් කරගත්තා. හරි. ඒ ටික අයින් කරගෙන අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. එතකොට මෙන්න මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. අපිට මෙතනදී ඒ කියන්නේ def කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ define කියලා එකක් තියෙනවා. අපිට නිකන් function එකක් හදන්න පුළුවන් ඒක. ඒ කියන්නේ ඇතුලේ function අහලා දෙනවනේ ඔයගොල්ලෝ. මම අර කලින් කිව්වා වගේ මොකක් හරි specific task එකක් කරන්න තියෙන මොකක් හරි දෙයක් තමයි function එකක් කියලා කියන්නේ. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් අර මම කිව්වා වගේ game එක අපි up arrow key එකේ බුවම් පස්සේ ඉස්සරහට යනවා වගේ දැන් W එක හරි up arrow key එක හරි බුවම් පස්සේ අපි ඉස්සරහට යනවනේ කාර් එකක් නම් ඉස්සරහට try වෙනවා. අන්න ඒ වගේ අපි function එකක් හදාගන්න පුළුවන් අපිට මෙන්න මේක ඇතුලේ. එතකොට අපි ඒකට def කියන නැත්නම් define කියන එක කියනවා. හරි. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. හරි. අපි දැනට මෙන්න මේකෙදි මෙන්න මේ shell through කියන ටික අයින් කරලා දාමු. මොකද මේ shell through කියලා කියන්නේ මේක අර shell එකේ පෙන්වන්න කියන එකනේ. අපිට දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැනට මේක shell through කියන එක අයින් කරලා දාමු. හරි. දැන් හරි. හරි. අපි දැන් shell through කියන එකත් අයින් කරලා දාලා අපි දැන් මෙතන ඉඳන් කෝඩ් එක ලියන්නේ කොහොමද කියලා බලන්න යමු. හරි. ඒ වගේ අපිට සිද්ධ වෙනවා මෙන්න මෙතනදී මේ call කියන එක අයින් කරලා run කියන එක දාගන්න. run run හරි. මේකේ run කියලා දාගන්න. run 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 කියලා දාගන්න. හරි. ඊට පස්සේ අපිට මෙතනදී කරන්න වෙනවා මේකෙදි අපිට මේකට මේ අර මං කිව්වා වගේ ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරන්න වෙනවා. ඒකට ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරනකොට අපි දාන්නේ def කියලා. def කියලා දැම්මා. mac change ෆන්ක්ෂන් එකට නමක් දැම්මා. ඊට වරහන් ඇතුළේ දාන ෆන්ක්ෂන් එකේදී මොනවද කෝල් කරන්න කියලා. අපි දැන් මෙතනදී කෝල් කරන්නේ mac ඒ කියන්නේ mac එක change කරන්න. ඒ කියන්නේ new mac එකක් දාන්නනේ. ඒක අපි එතනට new mac එකකට nm කියලා දාමු. n_m කියලා දාමු. nm නැත්තම් nm කියලා මෙහෙම ලගින් දාමු. හරි. nm කියලා දැම්මා. මෙතනින් තින් දෙකක් තිබ්බා. හරි. දැන් මෙතනදී end එකක් ගන්නවා. end එකක් ගහම ඔයගලන්ට පේනවා මෙන්න මේකේ def එකේ මෙන්න මෙතනින් පොඩ්ඩක් space එකක් තියලා කියන්නේ tab එකකට තරම් තියෙන space එකක් තියලා තමයි මේකට ආවේ. එහෙම වෙන්න හේතුව තමයි මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුළේ ඉඳන් තමයි දැන් ඉතිරි ටික කරගෙන යනවා. කියන්නේ අපි මෙතන ඉඳන් ගන්න හැම එකම ආයි තියෙන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුළට. එහෙම නැත්නම් මේ def එක ඇතුළට. ඒකට අපිට සිද්ධ වෙනවා මෙන්න මේක copy කරලා අන්න එතනට දාගන්න. මෙතන කට් කරලාම දාගමු. ඕකේ. හරි. මෙතනදී අපි මේ ගොඩක් දේවල් අයින් කළා දැන් මෙන්න මේක වැඩකුත් නැහැ. අපි දැන් මේවා කෝල් කර කර ඉන්නේ නැහැ. අපිට ඕන කෙලින්ම නිකන් ටර්මිනල් එකේ සාමාන්‍ය නිකන් ටූල් එකක් රන් කරනවා වගේ මේක රන් කරගන්න. එතකොට මෙන්න මේවා අපි අයින් කරලා දාන්න. හරි. ඒ වගේ මේ රන් එක, ඒ කියන්නේ රන් එකේ වැඩ කරනකොට මෙන්න මේ එකින් එක, ඒ කියන්නේ මේ ඔක්කොම එකින් එකට ස්ට්‍රින්ග් එකක් විතර හදා ගන්න ඕනේ. හරි මේකත් මේව හදා ගන්නවා. එකින් එක ස්ට්‍රින්ග් එකක් කරගන්න මේකම නැතුව.
ඕකේ මේකත් හදාගන්න මම මෙන්න මේ ස්ක්‍රිප්ට් එක මම ඔයගලන්ට ඇටච් කරලා තියන්නම් ඔයගොල්ලෝ ලේසියෙන් මේක ස්ටඩි කරගෙන ඉන්න ගා ඉන්න ඕනේ කෙලින්ම අරගෙන ඔයගලන්ට පුළුවන් මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා බලන්න හරි ඒ වගේ මෙන්න මේකත් අපි ඒ විදිහටම හදාගන්න හරි ඒ වගේම මෙන්න මේ ටික අර නිකන් අර කොටු වරහන් ඇතුලේ තමයි දාන්න ඕනේ මෙන්න මේ රන් එකත් එක්ක වැඩ කරනකොට ඒකට අපි කොටු වරහනකුත් දානවා හරි මෙන්න මේ දෙකට කොටු වරහනක් දාගමු දැන්වත් දාගමු හරි හරි දැන් අපිට පුළුවන් ඊටු වැඩ ටික කරගන්න ඕන දැන් අපි nm කියලා දාගන්න දැන් අපිට ඕන මෙතනට යූසර් කෙනකින් ඉන්පුට් එකක් ගන්න. එතකොට මේ Python වලදී ඉන්පුට් එකක් ගන්නකොට අපි යූස් කරන ඉන්පුට් කියලා ෆන්ක්ෂන් ඒ කියන්නේ ෆන්ක්ෂන් එක. එතකොට අපි ඒකට දානවනම් දැන් අපි ඉන්පුට් එකක් ගන්න ඕනේ nm විදිහට. ඒ කියන්නේ අපි new mac changer ඒ කියන්නේ new mac කියන එකට තමයි ඉන්පුට් එකක් ගන්න. එතකොට මේ අපි nm equal කරන අන්නේ ඉන්පුට් එකට nm කියලා දුන්නා equal input ඊට පස්සේ අපි මෙතනින් දෙමු මාකර් එකක් enter your new mac enter your new mac හරි අන්න enter your new mac කියලා අපි මෙසේජ් එකක් දෙනවා හරි දැන් මෙතනදී කරන්න ඕනේ දැන් මෙතනදී fconfig එක ඩවුන් කරලා දානවා දැන් අපිට මේ e2 කියන එකෙන් එහා පැත්තට ඕන වෙන්නේ මෙන්න මේ new mac එක දාන්න. එතකොට අපි එතනට කරනවා මෙන්න මෙතනින් plus mark එකක් දාන්න. plus mark එකක් දාලා nm ඒ කියන්නේ new mac කියන එක මෙතනට දෙනවා. හරි. දීලි වෙරලා මෙතන up කියලා හරි ඒ ටිකත් හරි. දැන් අපි කොහොමද දැනගන්නේ මේක new mac එකට change වුණාද කියලා. අපි එතනට change වුණා නැද්ද කියලා බලන්න. එතනටත් අපි print එකක් දීලා බලමු. එතකොට මෙතනදී අපි print එකක් දෙමු print your new mac is කියලා දීලා හරි your new mac is එතනින් අපි දෙමු plus mark එකක් දීලා එන්නේ එතකොට new mac එක තමයි මෙතනදී පෙන්වන්න ඕන හරි ඕනනම් අපිට දැන් මෙතනදී තව ඕන මේ සබ් ප්‍රොසෙස් එක මෙතනදී රන් එකේ තියෙන අපි කෝල් කරන්න පුළුවන් ඔයාගේ new mac එක කොහොම මෙතනට change වුණා. ඒ කියන්නේ අර කෝල් කරන්න පුළුවන් if config කියලා දාලා new mac එකේ changes එක එතන display කරන්න. අපි ඒක මේකෙදි දැන් දාන්න දෙමු. මේක තවත් දික් වෙනවා. හරි. අපි දැන් මෙතනින් ගොඩක් දුරට හදලා ඉවරයි මේක. එතකොට දැන් අපිට මේකෙදි ඕන වෙනවා මේක කොහොම හරි මේ කෝල් කරගන්න. ඒ කියන්නේ අපි දැන් මේ ෆන්ක්ෂන් එක ඉවර වෙන්නේ හරියට රන් වෙන්නේ මේ කෝල් කරගන්න ඕනේ. එතකොට කෝල් කරගන්නේ mac changer හරි. මෙන්න මේක. mac changer nm කියලා. ඒක new mac කියලා මෙතන. හරි. mac changer nm. ඔන්න අපි දැන් මේක කෝල් කරලා තියෙන්නේ. බලමු දැන් මේක වැඩ කරනවද කියලා. මේකට නෑ. හරි මෙතන දාලා කියන්න බැරි ඉස්සෙල්ලා තියෙන මෙන්න මේකෙදි මේ අපි මේකට කමා දා ගන්නවා. මෙන්න මේ එකින් එකට මේ ඒ තැනින් දැනට ඒ කියන්නේ මෙන්න මේ ස්පේසින් ස්පේස් එකට කමා දාගෙන යන්න ඕනේ. අපි කමා එකක් දාගමු. හරි හරි දැන් නම් දාන්න ඕකේ හරි ඔව් අපි මෙන්න මෙතනත් කමාවක් දාන්න ඕන හරි දැන් අපේ කෝඩ් එක සම්පූර්ණයි අපි දැන් මේක රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා හරි ඒ වගේ මෙන්න මෙතන තිබ්බ මේ ප්ලස් මාක් එක අයින් කරන්න ඕනේ මෙතන ප්ලස් මාක් එකක් තිබ්බ ඒකත් අයින් කරන්න ඕනේ ඒක තිබ්බොත් වැඩ කරන්නේ නැහැ ඔව් හරි මෙතන මෙන්න මේකේ තිබ්බ ප්ලස් මාක් එක මෙන්න මෙතන ප්ලස් මාක් එකක් තිබ්බා
අපි ඒක අයින් කරන්න ඕනේ. හරි. දැන් අපි බලමු මේක මේ ටර්මිනල් එකේ රන් කරලා මෙන්න ප්‍රශ්නාවලියක් තිබ්බම මේක අයින් කරන්න. හරි. ටර්මිනල් එක රන් කරලා බලමු දැන් මේක වැඩ කරනවද කියලා. හරි. ටර්මිනල් එක ඕපන් කරගත්තා. හරි. අපි දැන් මෙතනදී මේක සුපර් යූසර් කෙනෙක් විතර රන් කරනවා. එතකොට sudo seo දෙන්න. sudo seo දුන්නා. පාස්වර්ඩ් එක ගෙවුවා. ඕකේ. හරි. අපි root user විතර ඉන්නේ. ක්ලියර් කරගමු. අපි යමු cd දීලා desktop එකට ඊට පස්සේ cd දීලා change හරි ls එක දීලා බලමු. හරි අපේ mac change.py එකේ තියෙනවා. හරි. දැන් අපි මේකට මේක run කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඔන්න enter your new mac කියලා වැටෙනවා. හරි. අපි මෙතනට අපේ new mac එක enter කරමු. අපි මෙතනට 0.2 2.2 5.5 6.6 9.9 6.6 හරි. ඉලක්ක අඳුරක් තියෙනවද? ඔව් ඉලක්ක අඳුරක් තියෙනවා. එන්ටර් එක දුන්නාන් පස්සේ your new mac is ඔන්න අපේ ගහව mac එක වැටලා තියෙනවා. අපි බලමු දැන් මේක හරියටම වැටලාද කියලා. if config කියලා ගිහුවා. ඔව් මෙන්න දෙනවා අපි දැන් දුන්න mac address එක. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට අපේ mac address එක automatically කියන්නේ මෙන්න වගේ නිකන් tool එකක් run කරනවා වගේ change කරගන්න අපේ mac address එක. එතකොට දැන් මෙතන terminal එකේ ගගහ ඉන්න ඕනෙත් නැහැ. ඒ වගේම අපිට මෙතනදී කැමති mac address එකක් දීලා change කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් දැන් මෙන්න මේක ගොඩක් develop කරගන්න එක එක ලස්සන ඒවා දාලා අර ඔයාලා දැකලා දැන් සමහර කෙනෙක් tools open කරන එක ලස්සන විදිහට open වෙනවා. මෙතන logo වලින් අර ඉලක්ක වලින් අකුරු ඇඳ පින්තූර කියලා. ඔයාලට පුළුවන් ඒක Python script එකෙන් ලස්සන ඔය දීලා හදා ගන්න. හරි. ඉතින් මේක මම ඔයාලට attach කරලා තියන්න මේ code එක. මේක දැන් ඔයාලට පේනනේ මේ ලොකු දෙයක් නැහැ. line කීයක් තියෙන්නේ? ඇත්තටම බලුවොත් මෙතන line 14 දෙනා කියලාද? 1 2 3 5 6 7 8යි. line 8යි තියෙන්නේ. ඉතින් මේ ස්ක්‍රිප්ට් ගන්න එක මාළු අමාරුවක් නැහැ. පොඩ්ඩක් ගැන දැනන් හිටියනම් ගහන්න ඕනේ. වරදින්න නැතුව නෙමෙයි මටත් වරදින ගොඩක් වෙලාවට. දන්නේ ගැවුවොත් වරදින අවස්ථාවල් ගොඩක් තියෙනවා. ඒ වුණාට මේ ඒ ගාලා පුරුදු වෙන්න එක එක ඒවා ඔය මේ try කරන්න. සාමාන්‍යයෙන් ඉතින් මම අර කලින් මුලින්ම කිව්වා වගේ ඒ ස්ක්‍රිප්ට් එක හොයාගන්න මුලින්ම ඔයා වෙන්න පුළුවන්. ඒතර ඔයාට ඒක github එකක publish කරලා ඔයාට ඒක හැමෝටම පෙන්වන්න පුළුවන් මේක තමයි මම හොයාගත්ත ස්ක්‍රිප්ට් එක කියලා. හරි. එහෙනම් මේක තමයි දැන් අපි mac address එක change කරන එකේ අන්තිම වීඩියෝ එක. එතකොට අපි සාර්ථකව mac address එක change කරගත්තා. දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේ keylogger එකක් කියන්නේ. ඒ කියන්නේ මොකද්ද keylogger එකක් කියන්නේ සහ ඒක වැඩ කරන්නේ කොහොමද keylogger එක හදාගන්න කොහොමද කියන එක ගැන. හරි. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් මෙච්චරයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද keylogger එක හදාගන්න කියන එක ගැන කතා කරමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.